හායි යාළුවනේ good morning ඉතින් ඔයාලා හැමෝටම අද නිවාඩු දවසක් අද ඉතින් පෝය අද අපි දාගත්තු වැඩ ගොඩක් තියෙනවා ඉතින් කරන්න අපි බලමු ඉතින් උදේ ඉඳන් අපි මොකද කරේ කියලා ඔන්න ඉතින් උදේම නැගිටලා මම කාමරේ අස් කරගෙන දැන් ඉතින් ගේ අස් කරන්න තමයි ඔය හදන්නේ දැන් ඉතින් ඔය කෑම කාමරේ අස් කරන ගමන් තමයි ඉන්නේ අද ඉතින් පෝය නිසා නැගිටින්න ටිකක් වරක් වුණා නිවාඩු දවස නිසා ඔන්න ඉතින් මම දැන් කෑම මෙසේ අස් කරගෙන ඉවරයි ලස්සනයි යාළුවනේ දැන් ඉතින් අපි යමු කුස්සිය අස් කරගන්න කුස්සිය අස් කරලා මම දැන් මේ උදේට යන්න තමයි හදන්නේ අයියත් උදේ දැන් නැගිටලා අපේ ගෙදර අලුත් බාත්රූම් එකක් හදනවා යාළුවනේ ඒකේ වැඩ ටිකක් තියෙනවා කරන්න අයියත් දැන් ඔය වැඩ කරන ගමන් තමයි ඉන්නේ මම දැන් මේ කුස්සිය හිමස් කරලා උයන්න තමයි හදන්නේ ඔන්න ඉතින් දැන් උයන්න ඕන දේවල් ටික මම එකපාරම ඥානකට දාගෙන යනවා යාළුවනේ එතකොට මට ලේසි සැරින් සැරේට ඇවිල්ලා අරගෙන යන්න ඕන නැති නිසා ඔන්න ඉතින් අද මම ගෝවා මාළුව තමයි හදන්නේ ඉතින් ඒකට ඕන ගෝවා මාළු මිරිස් තක්කාලි ලුණු ඒ ටික ගන්න තමයි ඔය ආවේ ඉතින් යාළුවනේ තක්කාලි හිම ගද්දී බලලා ගන්න යාළුවනේ ඒවාස් පණුවෝ ඉන්නවා කපලා දාද්දි වුණොත් බලන්න හොඳට බලන්න යාළුවනේ ඒවාස් පණුවෝ ඉන්නවා දැන් ඉතින් ඔන්න සේරම ටික අරගෙන දැන් ඉතින් මාළුව එක හදන්න එළවලු ටික කපන ගමන් තමයි ඔය ඉන්නේ දැන් ඉතින් ගෝවා ටික නම් කපවාගෙන ඉවරයි දැන් ඉතින් මාළු මිරිස් තක්කාලි හැම කපලා දානවා ඒ තක්කාලි කපද්දිත් මම හොඳට ඔය බලන්නේ ඒවස් පණුව ඉන්න නිසා දැන් ඉතින් ඔන්න මම මාළු එකට ඕන දේවල් කපාගෙන ලෑස්ති කරගෙන ඉවරයි ඉතින් ඔය තියෙන්නේ මං අද උදේට හදාගත්තු දේවල් බත්තු වෙලා ගෝවා මාළු වෙලා කරවිල බැදුමක් හදාගත්තා දැන් අපි අයියට තේකුත් හදාගෙන යමු එයාව බලන්න ඔය ඉතින් එයා අලුත් බාත්රූම් එකේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ දැන් ඉතින් අපි තේක ගිහින් දීලා බලමු ඔන්න බලන්නකෝ ඉතින් යාළුවනේ එයාට තේක ගිහින් දුන්නාම එයාගේ මූඩේ තියෙන හිනාව අපි අහමු දැන් එයාගෙන් තේක රහයිද කියලා අසයිද ඉතින් යාළුවනේ එයා තේ බොන්න හුඟක් ආසයි ඒ වුණාට එයා තේ බොන විදිහට තේ හදලා දුන්නොත් එහෙම එයාට වැඩි කල් යන්න කලින් සීනි හැදෙනවා මොකද එයා බොන්න තේ වලට සීනි ගොඩාක් දාන්න ඕන යාළුවනේ හරියට තොල ඇලෙන ගානට සීනි තියෙන්න ඕන ඒ නිසා ඉතින් එයා හැමදාම මේ තේ බොන්නේ ඔය මොකක් හරි මහන්සි වෙලා වැඩක් කරන දවසකට තමයි ඉතින් තේ එකක් බොන්නේ ඔය තියෙන්නේ ඉතින් අපේ අලුතෙන් හදන ටොයිලට් එක දැන් නම් ඉතින් බාත්රූම් එකේ ටොයිලට් එකේ දෙකේම බිත්ති එහෙම බැඳලා ගොඩක් ඉවරයි දැන් ඉතින් සැබ් එක එහෙම දාන්න තමා තියෙන්නේ ඔය ඉතින් අයියා කොන්ක්‍රීට් එක දාන්න ඕන නිසා දැන් බාත්රූම් එකට පස් පුරවන්න කිව්වා දැන් ඉතින් ඒ වැඩේ කරන්න තමයි ඉතින් ඔය හදන්නේ ඔන්න ඉතින් යාළුවනේ දැන් අයියා බාත්රූම් එකට පස් පුරවලා ඉවරයි මං ඉතින් ආවා චුට්ටක් රවුමක් දාලා යන්න ඉතින් ඊට පස්සේ එයා ගියා වැලි ටිකක් තියෙනවා ඒ ටික අදින්න දැන් ඉතින් එයා ඒ වැඩේත් ඉවර කරලා ආවට පස්සේ අපි කජු ටිකක් තිබිලා ඒක කන්න ගත්තා අපි ඉතින් කජු කනාස්සේ අපේ කිටියත් ඇවිල්ලා කජු ඉල්ලනවා යාළුවනේ ඔය පේනවනේ ඉතින් කොච්චර දුන්නත් ඉතින් මදි ඔන්න ඉතින් දැන් හවස් වෙලා තමා තියෙන්නේ යාළුවනේ අපි දැන් ඉතින් නාන්න යන්න කියලා තමයි හැදුවේ ඉතින් අපි මේ නාන්න යන තැනට අපේ ගෙවල් ළඟ ඉඳලා ටිකක් දුර යන්න ඕනි අපි ඉතින් මේ බයිසිකලේ යන ගමන් තමයි ඉන්නේ
අපි ඉතින් දැන් යමු එතනට නාන්න. එතනට ගමේ ගොඩක් අය ඉතින් නාන්න යනවා. අපි බලමු ඉතින් අද නිවාඩු දවසක් නිසා ගමේ කට්ටිය එතන නාන්න ගොඩක් අය ගිහින් ඉන්නවද කියලා ඉතින් අපි බලමු. ඔන්න ඉතින් දැන් මෙතනින් උඩහට තමයි යන්න ඕනි. ඔය දැන් පාස් වුණේ අපේ ගමේ බෝධියත් එක්ක හදපු පොඩි බුදු මෙදුරක්. ඔතනට ඉතින් පොය දවසට එහෙම කට්ටිය ඇවිල්ලා බෝධි පූජාවල් එහෙම තියෙනවා. ඔය ඉතින් තියෙන්නේ අපේ ගමේ කඩේ. මෙතනින් ඉතින් ඉස්සරහට ගිහිල්ලා තමයි ඉතින් අපි මේ නාන්න යන තැනට යන්න තියෙන්නේ. ඔන්න ඉතින් බලන්නකෝ යාළුවනේ ඔය අපි ඒ නාන්න යන තැනට යනකොට තියෙන පාර දෙපැත්තේ තියෙන කුරුයාවල් බලන්නකෝ. අයියේ කියනවා ඉතින් ඒ ටික වීඩියෝ කරගන්නලු ඔයාලට පෙන්නන්න. ඔන්න ඉතින් එයා බයිසිකලෙත් නවත්තලා මට වීඩියෝ කරගන්න කියලා ඉන්දියා. දැන් ඉතින් අපි එතන චුට්ටක් නතර වෙලා ආපහු අපි මේ නාන්න යන තැනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ අපි මේ බයික් එකේ ගියාට ඉස්සෙල්ලා අපේ අයියලා එහෙම පොඩි කාලේ මෙතනට නාන්න යන්නේ එයාලගේ යාළුවොත් එක්ක පයින්ලු ගෙදර අයත් එක්ක එහෙම. ඉතින් මට මේ ටිකසේ ගෙදර ඉඳන් මේ ටිකේ පයින් යනවා කියලා කිව්වහම හිතා ගන්න බෑ යාළුවනේ මෙච්චර දුරක් පයින් ගියේ කොහොමද කියලා. ඉතින් මෙච්චර දුරක් පයින් ගිහිල්ලා ආපහු නාලා ගෙදර එනකොට දාඩිය දාගෙන නාලා මොකටද කියලාත් මට නම් හිතෙනවා යාළුවනේ. ඉතින් අයියලා චූටි කාලේ හින්දා ඉතින් එයාලට ඉතින් ආසාවට එයාලා පයින් යන්නේ. ඔය පුංචි වේල්වල් වලින් වතුර යනවා පේන්නේ යාළුවනේ. ඒ දොලේ එන වතුර පාර තමයි පේන්නේ. දැන් නම් ඉතින් අපි ඒ තැනට ගොඩක් ලං වෙලා තමයි තියෙන්නේ. බයිසිකලයෙන් මෙතනට යන්න බෑ යාළුවනේ. එට්කේ පාර කැඩිලා. දැන් ඉතින් ඔය ඉස්සරහා ගයක් තියෙනවා. අපි එතනට බයිසිකලේ දාලා පයින් තමයි යන්නේ. අපි ඉතින් මීට කලින් දවසක ඇවිල්ලත් මෙතනම තමයි බයිසිකලේ දාලා ගියේ. මෙතන ඉස්සරහත් තියෙනවා යාළුවනේ පීල්ලක්. මේ ගෙදර කට්ටිය ඒකෙන් වෙන්නේ නැති නාන්නේ. ඒ පීල්ල හැදිලා තියන්නේ අපි දැන් මේ නාන්න යන දොල පාරෙන්ම තමයි. දැන් ඉතින් අපි බයිසිකලේ දාලා යන්න තමයි ඔය හදන්නේ. ඉතින් යාළුවනේ අපි ඉස්සර මෙතනට නාන්න ආවහම බයිසිකලේ මේ ටිකෙත් යනවා. ඒ වුණාට දැන් නම් මේ පාරේ බයිසිකලේ යන්න බෑ යාළුවනේ. මේ පාර හොඳටම කැඩිලා. ඉස්සරහට යනකොටත් මේ පාර හොඳටම බයිසිකලේට යන්න අමාරු විදියට තමයි තියෙන්නේ. ඔන්න දැන් ඉතින් අපි ඒ වලට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි දැන් මේ නාන්න යනවා කියපු වල තමයි යාළුවනේ ඔය තියෙන්නේ. මේ බලන්න. මේ බලන්න මේ. බලන්න. අපි වෙනදාට ආවාම අර කොන්නට මේ යනවා අර කටු වැහැලා තියෙන දිහාවට. ඒ වුණාට අද නම් යන්න බෑ අර කටු වැටිලා නිසා කකුල් දෙකේ ඇනේ කියලා බය. ඇත්තටම සිරප්පු දෙක දාගෙන තමයි දැන් නාන්නේ. අන්න අතන ගොඩක් ජඹුරයි යාළුවනේ. අර අත් දෙක උස්සගෙන ඉන්නේ කිලුණා වගේ රඟපාන්න. මෙහෙට එන්න. යට යනවද? අත් දෙක උස්සා. ඇත්තම කිව්වොත් යාළුවනේ පීනන වෙලාවට අත් දෙක උස්සන්න එපා. එතකොට යට යනවා. මේ මෝඩයා ඒ වුණාට බොරුවට මාව බය කරන්න අත් දෙක උස්සනවා යටට ගිහිල්ලා කීලනවා වගේ බොරුවට. දැන් ඉතින් ඔන්න අපි නාලා ඉවරයි. දැන් අපි ගෙදර යන්න තමයි ඔය හදන්නේ. දැන් ඉතින් ඔය ගෙදර යන ගමන් තමයි ඉන්නේ.
අපි දෙන්නම් ඉතින් දිගටම පාර වීඩියෝ කරන්නේ යාළුවනේ. ඔයාලට කලින් එනකොටත් පාර පෙන්නපු නිසා ඔය ඉතින් අපි දෙන්න නාලේ ඉවර වෙලා බයිසිකලේ නතර කරලා තියෙන තැනට තමයි ඔය යන්නේ. ඔන්න ඉතින් දැන් අපි බයිසිකලේ තියෙන තැනට ඇවිල්ලා දැන් ඔය බයිසිකලේ නැගලා තමයි මං කාර් කරන්නේ. දැන් ඔය අපි ගෙදර යන තමයි හදන්නේ. ඔන්න යාළුවනේ අපි දැන් බයික් එක දාලා මේ තියෙන්නේ අපේ චූටි බාප්පලා ගෙදර. අපි දැන් මෙහි බයික් එක දාලා ආවෝ ගෙදර යනවා. අපි පන්සල් යන්න එනවා අප. ඔන්න දැන් ඉතින් අපි ගෙදර ගිහිල්ලා හැටි වෙලා ඔය පන්සල් යන්න තමයි යන්නේ. ඔය ඉතින් මම දැන් කඩේට ගියා පහන් තිරේකුයි හඳුන් කුරුකුයි අරන් ඉන්න. දැන් ඉතින් අපි ඒකත් අරගෙන පන්සලට තමයි ආවේ. මං ඔය පල්ලෙහා පෙන්නන්න යාළුවනේ පන්සලේ මිදුල අතු ගාලා තියෙනවා. අර පොල් අත්තක හැඩයට විදිහටම අතු ගාලා යාළුවනේ උඩ ඉඳන් බලනකොට මාරම ලස්සනට පේනවා. දැන් ඉතින් අපි බෝධියට ඇවිල්ලා බෝධිය වටේ චුට්ටක් ඇවිද්දා. පන්සල් ඇවිල්ලා නම් යාළුවනේ එහෙම ලොකුවට වීඩියෝ ගත්තේ නැහැ. අයිය වනිනවා යාළුවනේ පන්සල් ඇවිල්ලා ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් එහෙම ගොඩක් ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. පොඩි පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තා. දැන් ඉතින් අපි බුදු වඳුරට තමයි යන්න හදන්නේ. බුදු වඳුරට ගිහිල්ලා අපි දැන් මන්ත්‍රපූජ කරනවා. පහන් පත්තු කරන්න ආවා. ඔන්න ඉතින් දැන් අපි හමුදුන් පත්තු කරා. මම ඉතින් ඒකෙන් පත්තු කරනවා. ඒක පත්තු වෙන්නේ තුේ යට පහනෙන් උක්කිත කරනවා. අයියා නම් හඳුන් කුරු ටික පත්තු කරගෙන ඉන්නවා. මම තාම ඉතින් හඳුන් කුරු ටික පත්තු කරනවා. පහනේ අල්ලගෙන ඉන්නවා. ඔය පේනවනේ ඉතින් කරකව පත්තු කරගන්න තමයි අපි. ඉතින් ජක් පත්තු කරගෙන අපි යමු ඉතින් හඳුන් කුරු ටික ගහන්න. ඔය නෙළුම් මලක් වගේ හදලා තියෙන්නේ යාළුවනේ හඳුන් කුරු ගහන. ඉතින් යාළුවනේ මේ පන්සලේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් හදලා තියෙනවා. මාත් ඉතින් ගියා එතන පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ ඉතින් යාළුවනේ මම කිව්වා මටත් ඔන්චිටි පදින්න ඕන කියලා අයියට එන්න කියලා. ඊට පස්සේ අයියා ආවේ නෑ යාළුවනේ. එයාට ලැජ්ජයි කියලා මේ ඉතින් එයා බයිසිකලේ ගාවට වෙලාම ඉඳියා. ඊට පස්සේ ඉතින් මාත් ආපහු ඇවිල්ලා අපි දැන් මේ ගෙදර ගිහිල්ලා උයන්න කම්මැලි නිසා රෑටත් කඩෙන් කාලා යන්න කියලා තමයි ආවේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඔපනායක තියෙන හෙළ බොජුන් එකට. ඉතින් යාළුවනේ අපි අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරලා නැති යාළුවන්ට අපිව සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි. බයි.